එහෙනම් දෙකක් ගත්තත් අවුලක් නැහැ. එක වචනයකින් සම්පූර්ණ විස්තරේ ගෙස් කරනවා අපි. තේරුම් ගන්නවා ඒක. ගාක කොළයක් තද වෙන්න තිත්ත වැඩි වෙලා උපරිම වැඩි වෙනවා. අරිත වැඩි ඒකේ. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වැඩි. ඒ ගාට මොකද්ද වෙන්නේ? ඉක්මනට කොළ ඉදෙනවා, ඉක්මනට කොළ වැටෙනවා. ආයස අඩුයි. ගස්වල කොළ ලාපාට වැඩි නම් අවුවක් තිබිලා තද වෙන්නේ නැහැ කියන අරිත නිෂ්පාදන percentage එක අඩුයි ඒකේ. තිත්තත් අඩුයි. ඒ ගය ආයස වැඩි. ඇයි කොළ වේලෙන්ඩත් කල් යනවා, ගා මැරෙන්නත් කල් යනවා. ඉක්මන දිගයි, ඉක්මන කොටයි මේ ඉමින් කියන එක දිගයි. ඉමින් කරන දේවල් වලට ආයුෂ වැඩි කියලා කියනවා. අදිසිය කලබලේ කරන දේවල් වලට ආයුෂ කොටයි කියලා කියනවා. ඒක අර කලබල වෙන තරමට ආපදාව ලොකුයිලු. ආධ්‍යාත්මික ජීවිතේ සමහර භාවනා ධානය කලබලයට වැඩුවාම යට කාලේ වැඩිපුර යනවා. අනවශ්‍ය ප්‍රශ්න ගැටලු වෙනවා, මන විසිරෙනවා. ඒ විසිරෙන නිසා යාට විවිධාකාර සිතිවිලි එනවා. ඒවත් එක ගැටෙනවා, ඇලෙන ප්‍රශ්න වැඩි. යාට වියදම් වැඩිලු. කමන්නේ ඉතින් කොම්බගා කියන එක තේරෙනවනේ. එතනින් යාට ඕනේ නැහැ. කොම්බගා හරි. ඕක ඇති. එයා ඒ කොම්බගා දිහා බලනවලු. ඊට පස්සේ කාලයක් යනකොට හිතනවා ඇයි දැන් මේකට කොම්බගා කියන්නේ? ඇයි මේකට කිතුල්ගා කියන්න බැරිද? එහෙනම් කවුරු හරි මිනිස්සු මේකට කොම්බගා කියපු නිසා අපිත් ඒකට කොම්බගා කියනවා. එහෙනම් මේ ලෝකේ මේ නාම රූප මොන හරි එකකින් තීරණය වෙලා තිනවා. ඒ තීරණය වෙච්ච ඒ සංකල්ප ටිකක් තමයි මේ නඩත්තු කරන්නේ. එයාට අර කොම්බගාට අමතරව මේ සංකල්ප ධර්මතාවයක් ස්පර්ශ වෙනවලු. ඊට පස්සේ එහෙනම් මේ ලෝකේ අමතන මිනිස්සු එක විදිහට අදපු සංකල්ප මේ තියෙන්නේ. එකක්වත් ස්ථිර එකක් නෙමෙයි කියලා දැන් ඒකත් තේරෙනවලු. ඊට පස්සේ බලනවලු මේක කොම්බගා කියනකොට කොම්බගාට අදාළ තොරතුරු ටික එනවනේ. එහෙනම් මේ ලෝකේ යම්කිසි සංකල්පයක් ස්පර්ශ වෙනකොට, නාමයක් රූපයක් ඇහෙනකොට, පේනකොට ඒකට අදාළ තොරතුරු අවදි වෙනවනේ. ඕන් තව එකක් වැඩිපුර ස්පර්ශ වෙනවා. ඕමම කාලයක් යනකොට ගොඩාක් දේවල් යට ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ආ ගොඩාක් ප්‍රඥාවන්තයි. පින්ඩපාත යනකොටත් ඔබ වහන්සේට තිබිච්ච දැනුම මම ගොඩාක් පාවිච්චි කරනවා. ඒකට කියන සීල පාරමී කියලා. යනකොට මේ බත් වලට දාලා තියෙන පොල් කටු ඇඳක්, හැබැයි එක ඇඳට බත් පාර්සලයක් එනවා. සම්බෝලේ පොඩි එකකට ගෙනල්ලා තියෙන පොඩි මේකට මේ තේ හැන්දට පොඩි ඇඳක් තියෙන එකේ. ඒ කියන්නේ සම්බෝලේ එච්චරයි තියෙන්නේ යාලන. ඒකනේ පොල් කටු ඇඳක් දාලා නැත්තේ. එහෙනම් සම්බෝලේ පොඩ්ඩයි ගන්න මම. එක ඇඳයි ගන්න. බත් ඒ වැඩිපුර ගන්නයි. බත් ඒ වලම තියෙනවා. ඒකයි බත් වලට පොල් කටු ඇඳක් දාගෙන ආවිල්ලා තියෙන්නේ. ඒක දුන්නට කමන්නේ. මේක දීලා බෑ. වැඩට යන කට්ටියටත් දෙන්න ඕනේ, ඉස්කෝලේ යන ළමයින්ටත් කෑම දෙන්න. එහෙනම් සම්බෝලේ වැඩියෙන් දෙන්න බෑ. එයා කියනවා දෙන්නේ නැහැ කියලා. එන්න ඒක පොඩ්ඩක් ගන්නවා. ඒක ස්ථානෝචිත ප්‍රඥාව. එතනදී ඒක දැකලා තේරුම් ගන්නවා. බැරි වෙලාවත් පොල් කටුවෙන් දෙන බත් ටික අඩුවෙන් අරගෙන සම්බෝලේට අත වැව්වෙම නැත්තම් ඒ මනුස්සයා දාන්නේ නැහැ. ඇඳක් දාලා පැත්තකින් තියන එක දෙන්නේ නැහැ එයා. එයාව එතනට ගේන්නේ නැහැ අපි. ටග්ගල අපි හතවාලා එයාව සනසනවා. ඒතකොට දන්න ස්වාමීන් වහන්සේට සෑහීමට ඇති වෙන තරම් මම දුන්නා. එයා සැනසෙනවා. කොච්චර දුන්නත් මදීනේ කියලා ඒක දුකෙන් යන්නේ. මේ පින්ඩපාතෙන් යට ආනිසංස නැහැ. ඒක අකුසලයක් වෙනවා යට. අපි දැනගන්න ඕනේ එයාගේ හිත බේරන්න. එයාගේ මානසිකත්වය බේරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක දෙන්නේ අර මම ඒක අතාරිනවා මම අඳුරු කයිසි අතහැරලා ආයි දාන බෙදා ගන්නකොට එතෙන්ද තියෙන ලෝභය නැත්නම් අවශ්‍යතාවය. ලෝභයක් නෙමෙයි. Tamanට අවශ්‍යයි. පැය 16ක් 18ක් निराහාරව හිටපු නිසා කෑම අවශ්‍යයි. නමුත් සංඝයා කෙරේ තියෙන මහා ශ්‍රද්ධාව නිසා ඒ ගුණධර්මයේ නිසා Tamanගේ කොටස අත්හැරලා Taman ඒක අඩු කරගත්තා. නමුත් ඒකෙන් සැනසෙන්න බෑ. කය අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා තියෙනවා. එනම් ප්‍රශ්නයක් නැහැ කියලා ඒක නැවත අනුමත කරනවා. කය අවශ්‍යතාවය. වළඳන්න බැරි තරම් බෙදාගෙන භාගයට වඩා විසි කරනවා නම් එතන තියෙන ලෝභය. එතන තියෙන කෙලෙස් ධර්මයක්. මෙතන පාරමී වල වෙනස් වීමක් තියෙනවා. ඉස්සෙල්ලා සීල පාරමී තිබුණා. ඊට පස්සේ උපේක්ඛා පාරමී වලට මාරු වුණා. උපේක්ඛා පාරමී වලට මාරු වුණා. ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ. අවශ්‍යයි කියලා දැනුණා ඇල්ලුවා පාත්‍රය දෙවෙනි වතාවේ. උපේක්ඛා පාරමී. ඇලීමකින් ගැටීමකින් තොරව කටයුතු කරනවා. අපරාධේ කලින් ගන්න තිබුණානේ කියලා ගැටුන්නේ නැහැ.
වැඩිපුර තියෙනවනේ එනම් වැඩිපුර ගමු කියලා එහෙම ගන්න ගියෙත් නෑ. ඉතනවා මේ අඩුවෙන් තමයි ගත්තේ. තව ටිකක් තිබුණොත් හොඳයි. එහෙනම් තව හැන්දක් දෙකක් දෙන්න කියලා පිළිලා ගන්නවා. ඇලීමෙන් ගැටීමෙන් තොරව. එහෙනම් කලින් සීල පාරමී තිබුණා. ඊට පස්සේ උපේක්ඛා පාරමී වලට මාරු වුණා. ඒ පාසක මාත්‍ර කෙසෙල් ගෙනකොට කිව්ව නේද වචන. කෙසෙල් ඉදිලා මදි වගේ කියලා. ඉදිලාලු මදිලු. ඒ කියන්නේ ඉදිලා නෑ නෙමෙයි. අමු නෙමෙයි. ඉදිලා තියෙනවා ප්‍රමාණය මදි. අර ඉදිලා තියෙනවනේ. ඒ ප්‍රමාණයට මම සෑයීමටපත් වෙනවා කියන්නේ මමත් උත්තරය දුන්නා ඇති කියලා කිව්වා. ඉදිලා ඇති කියලා කිව්වා. ඒ යා කියනනේ ඉදිලා මදි කියලා. ඉදිලා මදි. අර ඉදිලා කියන එක ඒක ඇති කියලා මම කිව්වා. අර මදි කියන එකට මම උත්තරයක් දුන්නේ නැහැ. ඒ අර අපිට තේරෙනවා මදි, ඒගොල්ලන්ට තේරෙනවා මදි. මේක අර බ්‍රාහ්මණ ගම්මානයක ඒ වගේ දෙයක් වුණා නම් හරි ලස්සනයි. ඒගොල්ලෝ අර නොකිය කියනවා මෙයා ඊට වඩා දෙයක් තේරුම් අරගෙන ඒකට අදාළ විදිහට උත්තර දෙනවා. අර බලහන් ඉන්න මිනිස්සුන්ට ඒක හරි අමුතුයි. අර දුව බැඳපු මාත්‍යා ගෙදර යනවා මේ අම්මලාගේ ගෙදරට. ඒ කියන්නේ දුවගේ අම්මලා ගෙදරට අවස යන්නේ. ඒතකොට රෑ කෑම කන වෙලාව ඒගොල්ලෝ. ඒගොල්ලෝ හරියටම මැනලා උයන්නේ. විසි කරන්නේ නැහැ. එහෙම ඉතුරුන තිසරා මේකට දානවා පින්බත් වලට. යම පුතාව නේද? යම් ටික කමද පුතේ කියලා. හොඳයි අම්මේ කියලා කිව්වලු. යම් ටික බෙදලා දුන්නාලු. කනකොට කෑමත් රසයි බඩගිනි තැටි මදි. ඊට පස්සේ මේම තැටිය හරගෙන ඕම පෙන්නලාන අම්මේ මේ තැටිය කොහෙද දන්නේ ගත්තේ කියලා. ඒ කියන්නේ බත් ඉවරයි තව බත් ඉවුණොත් දෙන්න කියන එක කියන්නේ. මේ තැටිය කොහෙන්ද දන්නේ ගත්තේ කියලා. පුතේ මේ මුට්ටිය ගත්ත කඩෙන් ගත්තේ කියලා මුට්ටිය උස්සලා පෙන්නවලු. ඒක තේරෙන වත් බින්දුවක්වත් නැහැ කියලා. හොඳයි අම්මේ ඒක හොඳට මේ අදලා තිනා. ඔව් පුතේ ඒක මටත් තේරුණා කියලා කිව්වා. ඉතින් තාත්තා වාඩි වෙලා කල්පනා කරනවා මුන් එකාට එක දෙවන්නේ නැහැ කියලා. දුව බැඳලා ඉන්න එකත් මහා ප්‍රඥාවන්තයෙක්. බැඳලා ඉන්න නෝනා ඊට වඩා ප්‍රඥාවන්තයෙක්. පුතේ මේ මුට්ටිය ගත්ත කඩෙන් තමයි ගත්තේ කියලා කිව්වා. එයා වත් නැහැ කියලා කිව්වෙත් නැල්ලු. වත් ඕනේ කියලා මෙයා කිව්වෙත් නැල්ලු. වතුර ටිකක් බීලා මෙයා නිදාගත්තලු. එච්චර ප්‍රඥාවන්ත නැහැනේ අපි. ආල්ට වැඩිපුර තියන්න එපා කියලා බත් පිඟානෙන් ගාලා වලන් ටික පොලේ ගාලා පව් දෙන්න වෙන් වෙලා. අපේ පවුල් වල එහෙමනේ. ඒක අපේ චාරිත්‍රය ඒක. ඒ වගේ අර අවබෝධය වැඩි. අවබෝධය වැඩි නිසා ප්‍රඥා පාරමී, සීල පාරමී වාගෙම බබලෙනවා. සීලයක් තියෙනවා, ප්‍රඥා පාරමීත් වැඩි. ඒ නිසා අර ප්‍රඥාවෙන්මයි ඒක දකින්නේ. ආන ප්‍රශ්නේ අහනවා. ඒක කාටවත් ඒක බලපාන්නේ නැහැ. බත් ටිකක් තියනවාද කියලා ඇහුවාම අනේ පුතේ බත් වෙන අනේ මදි වුණා නේද කියලා එයාට කම්පාවක් නේ. හරියට බඩ පිරෙන්න කැම ටිකක් දී ගන්න බැරි වුණා කියලා. ඒ හින්දා ඒ කම්පැනි අම්මට දෙන්න අය. අම්මේ මේ තැටිය ගත්තේ කොහෙන්ද කියලා තමයි අහන්නේ. එයා දැනගත්තා එනවා වත් මදි දෙන්න පත නෑ. ඔතේ මේ මුට්ටිය ගත්ත කඩෙන් ගත්තේ කියලා. මොකද අර මන්ටපේ දන් දෙනවනේ හැමදාම. කෝවිලෙන් තමයි ඒක දෙන්නේ. හැම කෝවිලයකම දවල් 12 වෙනකොට කැම දෙනවා. ඒතර කෝවිලට වඳින්න ගිය කට්ටිය, එතන භාවනා යෝගී ඉන්න කට්ටිය, එතන මේ මිනිස්සු නිකන් විවේකයෙන් ඉන්න භාවනා. ඒ කට්ටියට ඔක්කොම කැම හම්බෙනවා. නිකන් දෙන්නේ. දවල්ට කැම දෙකක් දෙන්නේ. නෝට කට්ටිය කළා බෙදනවලු කෑම. එතකොට අම්මා කෙනෙක් වයසක බැමිණේ කර දිග 70 හන්දාම එයා ගෑනු කෙනෙක් කියලා අඳුනගන්නවා. එතකොට බෙදාගෙන යනකොට මේ ඒ ඇන්දට හොද්ද එන්නේ නැහැ. ඉතින් ඒ තාපතේකලු එතන භාවනා යෝගී ඉන්නවා නිකන්. දානවල දාන 3-4 වත අවශ්‍ය තරම් අර කේල් කොලේට එන්නේ නැවද්ද. කිව්වලු මෑණියනි මේ මීට වඩා ටිකක් වකටු වෙච්ච හැන්දක් හොයාගන්න බැරි වුණාද? ඒ කියන්නේ ටිකක් ලොකු හැන්දක් වැඩිපුර තිබුණා. කිව්වලු ස්වාමීනි වකටු වෙච්ච ලොකු හැන්දක් හොයාගත්තොත් ඒකට අදාළ පාත්‍රයකුත් හොයාගන්න ඕනේනේ. එහෙම පාත්‍රයක් හම්බ වුන්නේ නැහැ කියලා කිව්වලු. ඒ කියන්නේ ලොකු හැන්දකින් දෙන්න වැඩිපුර උයලා නැහැ කියලා කිව්වලු. මෙයා කිව්වලු වැඩිපුර දාන්න පුළුවන් නම් හොඳයි නේද කියන අදහස. එයා කියනවලු වැඩිපුරක් දෙන්න වැඩිපුර හදලා නැහැ. අඩුවෙන් හදලා තියෙන නිසා අඩුවෙන් යන හැන්දක් දාලා තියෙන්නේ. ඒ දෙන්න මොනවද කතා කරන්නේ කියන එක කාටවත් හොයන්න බෑ. වකුටු වෙච්ච ලොකු හැන්දක් පාවිච්චි කරන් ඒකට ගැළපෙන පාත්‍රයක් අපි ළඟ නැහැ කියලා කිව්වලු. වාදනයක් නැහැ අපි ළඟ. නෑ. ඒ වචනවල කවදාවත් නෑ බෑ පුළුවන්
එහෙම කියන්නේ කිසිම කෙනෙක්ගේ අඩුවක් එහෙම කියන්නේ නැහනේ. එහෙම කියන්නේ. දැන් මොනවාරි පොඩි වැරද්දක් වුණත් කවදාකවත් ඇයි උඹ එහෙම කරේ කියලා එහෙම අපේ කට්ටිය වගේ අහන්නේ නැහැ. අනේ පුතේ කලබල වෙන්න එපා. වැරදෙන්නෙම පුතේ නැවත ඒක නොවෙන්නනේ. යමක් අපට වැරදෙන්නෙම නැවත ඊට වඩා හොඳට වෙන්නනේ පුතේ. කම්පා වෙන්න එපා. ඒක සතුටු වෙන්න ඕනේ කියලා යනවා. ඇත්තට මේ වැරද්දට කවදාකවත් දොස් කියන්නේ එලා දකින්න නින්දා කරන්න අපහාස කරන්න. අපේ කට්ටිය කොහොමද අවුරුදු 20කට පස්සේ අරුව එහෙම කළානේ මට කියලා එහෙම කියනවනේ. මතක තියාගෙන ඉඳලා. අදටත් දේවදත්ත ගල් පෙරළුවා කියලා අපි කියන්නේ නැද්ද 2600 කියලාත් අපි ඒක අතාරින්නේ නැහනේ. අදටත් බයිනවනේ දේවදත්තට. එක ගලයිලු පෙරළුවේ 1 කෝටි වාරයක් බයිනවලු අපි. උච්චර දුස්සීල දේවදත්ත දුස්සීල නෑ. එක ගලයි පෙරළුවේ. අපි ගල් කීයක් දේවදත්තට පෙරලලාද? ඇත්තටම දේවදත්ත ධර්මය කියලා කියන්නේ නෑ. අපි ධර්ම ඊට වඩා. දේවදත්තට ගල් ලස්සයක් විතර පෙරලලා අපි. පෙරලනවා. කතා කරන හැම මොහොතෙම ගලක් පෙරලනවා. හැබැයි දේවදත්ත එක ගලයිලු පෙරළුවේ. දැන් මේකම ගිහලා බ්‍රාහ්මණයට ගිහලා කිව්වොත් මහර වැඩේනේ. අර ගෞතම මුනිවරයාට අර දේවදත්ත තෙරුණාස ගලක් පෙරලලා ඇත්තද? කියලා පාඩු වෙනවලු. ඇයි කියලා ගාම ඉතින් බුදුහාමුදුරනේ පෙරළුවේ. ඒක බුදුහාමුදුරගේ ප්‍රශ්නයක් නේ. මට පෙරළුවේ නෑ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තද කියලා උනිකා ඉන්න. කවදා කලබලලා එහෙම පුළුවන් ද අපේ බුදුහාමුදුර ගල්පල නෑ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි යාට. ඇත්තද බෙල්ල මාර වැඩේනේ. කියලා උනිකා ඉන්න. ඌගේ වැඩේ කරනවා. ඇයි බුදුහාමුදුරනේ පෙරළුවේ අපිට නෙමෙයි ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපේ මනසේකට උනා නම් සිංහලේ කියලා බෝඩ් එකක් ගහලා පෙරාරකින් ගිහිල්ලා අර ගමම ගිනි තියනවා. මොකද කිව්වම අසුවලාට බැනලා. ඒ බැනපු කෙනාට කියලා අහනවාට බැන්නද කියලා නෑනේ. ඇයි? එයාට කන් ඇන්නේ අවුරුදු 4ක් තිස්සේ. කන් ඇන්නේ නැති මිනිස්සුෙකුට බැන්නාය කියලා ගමක් විනාශ කරලා බලනකොට බැනපු මිනිස්සයා බැනලා තියනවා. හැබැයි බැනුම් ආපු මිනිස්සට ඇවිල්ලා නෑ. බලන්න ගමකුත් නෑනේ දැන්. ඒ පටිඝයේ දේශේ ක්‍රියාත්මක වෙන ඇති. ඒක එයාගේ ප්‍රශ්නයක්නේ. බුදුහාමුදුර මොනාරි කරන්න තේින්දනේ ගල පෙරළුවේ. එහෙම දකින්න. එහෙම පුළුවන් ද අපේ බුදුහාමුදුරන් ගල් පෙරන්න ඕකට. ඒ රට තියන්න හොඳ නැහැ කියලා රට පිටිම විනාශ කළා දානවා. ඒක හිතන අපි වීර ක්‍රියාවක් කියලා. ඒකට ජාතික පදක් වුණොත් හම්බෙනවනේ යට. දැන් ඒ වගේ මෝඩ වැඩකට සංසාරේ හේතුඵල දාමටන වෙච්ච සිද්ධියකට එහෙම ගම පිටින් රට පිටින් විනාශ කරන මනුස්සයර ජාතික පදක්කම් වීර පදක්කම් මෙඩල් දෙනවා කියන්නේ මෙඩල් දෙන මනුස්සයාගේ නායි කතා කරන්න දෙයක් නැහැනේ. දැන් මේ මනුස්සයාගේ ඔළුවේ තියෙන මැටි නම් අර මනුස්සයාගේ ඔළුවේ තියෙන ගොමනේ. ඊට වඩා මෝඩ මනුස්සයෙක් එන්න එපා. ඒකට වීර පදක්කම් දෙන්න. ඒ වගේ තමයි ලෙපිරිහීමේ ලකුණු. ආර්ය ජීවිතේ තේම තියෙනවා. නැති අවබෝධය තියෙනවා කියලා හිතා ගන්නවා. එන්නර තියෙන අවබෝධය ප්‍රතික්ෂේපම කරනවා. එයාට සෝතාපන්න අවබෝධයක් තියෙනවා. සෝතාපන්න අවබෝධය ප්‍රතික්ෂේපම කරනවා. එයාට තියෙන රාහත් අවබෝධයක් නේ. නැති එක තියෙනවයි කියලා හිතනවලු. තියෙන එක කවදාකවත් පිළිගන්නේ නැල්ලු. ඕන් අර ඇච්ච ප්‍රශ්නෙම තමයි මෙතන තියෙන්නේ. කන් දෙක වෙනස්. නමුත් ප්‍රශ්නේ එකයි. තියෙන සෝතාපන්න ඥාණයෙන් සෑයීමටපත් වෙන්නේ නැති රාහත් ඥාණයෙන් සෑයීමටපත් වෙන්න උත්සාහ කරනවා. ජීවිත කාලෙම විඳිනවා. දුකක් විඳිනවා. ඒ විඳින දුක යාට කෙරවල කරන්න බෑයි නැති එකක් නෙ විඳින්නේ.